හිමීට හෙලෝ යාළුවනේ ඔන්න ඉතින් අද පොඩි විශේෂ වැඩක් කරන්න හදන්නේ වැඩක් කරන්න පොඩි මේ කියන්න මේ ශිරාට මෙන්න මෙයාට අද බයික්ක පත්දන්න හදන්න ඉතින් මේ ඩියෝ එක තියෙනවා ඉතින් මීට කලින් එක පාරක් පදින්න පුරුදු කරා දැන් මාස 3-4කට කලින් දැන් මතක නෑ මට ඉතින් ආපහු පොඩ්ඩක් පුරුදු කරන්න හිතුවා මොකද හදිස්සියක් වුණොත් මෙයාටත් බයිසිකල් හිටිය මට කරදරයක් නැහැනේ කඩේට යන්න ඔය යන්න ඕන තැනක බයික් එකේ ගිහින් ඉන්න පුළුවන් ඉතින් ඒ නිසා බලමු පොඩ්ඩක් මේ ඔයා ගන්නද පල්ලයක් අනේ වරන්ද මේ කොට අල්ලගන්න අම්මලා ගෙදර ඇවිල්ලා ඉන්නේ මේ අම්මලාගේ බයික් දන්නවනේ ඔපදී ස්ටොප් මට මතක නෑ වාඩි මුනින්ම වාඩි වෙන්න වාඩි වෙලා බ්‍රේක් එක අල්ලගෙන ස්ටාර්ට් මේව කරලා මේ බ්‍රේක් එක අල්ලගෙන වම් අත පැත්ත වම් අත පැත්ත බ්‍රේක් එක අල්ලගෙන සේස්ටා ගන්න ඕනේ දකුණු අතේ ඉන්නේ අතරින් ඇස්ලේට් එක අල්ලන්න ටිකක් ගාලා මේක අල්ලන්න මේක අත අර අල්ලන් දැන් මේක පොඩක් අල්ලලා රේස් ලාවට ඔහොම රේස් කරනකොට යනවා වගේ තේරෙනවා. උත හිමීට මේකේ රේස් කරන්න හිමීට. හරියට නඩුද? හිමීට චූට් අල්ලාවට. අන්න එම යනකොට බ්‍රේක් එක හිමීට අතරින්. බය නැතිනම්. හිමීට. මේක බුරුල් ගිස්සන් දුකනේ. අනේ බෑ. අර මල්ලිගේ ගෝගේ නෙවෙයි. අල්ලගන්න මේක. බ්‍රේක් එක අල්ලගන්න. අනේ මෙයාර හරියට දෙන මේ කන්දක් තියෙනවනේ නෑ මොනේ බෑ බයෙන්ලා තින්නකො අල්ලන්න මෙතනින් අල්ලන්න කකුල දිහානේ මේක මේ හිමීට ඔන්න බ්‍රේක් එක අතරින් හිමීට ඔන්න ඔහොම හිමීට හරි මුලින් ඔය යන්න නෑ නෑ ඔහොම අල්ලගන්න කකුල තියාගන්න ඔන්න ඔය ගාන රේස් කරන්නේ නෑ මේක කන්දකුත් තියෙනවා ඉතින් හරි බයෙන්න එපා වාස ගන්න හොඳේ අයියෝ බයිසිකල් පත්තල් බයෙන්න එපා ඔය පේනවද එකපාර මෙහෙම රේස් කරොත් යනවා ඉතින් හරි ඔහොම ඊපස්සේ ඔන්න මම වංගුවලදී අතාරින්න මේ ඇස්ලේට් ඔන්න හිමීට හරි වතයි මම යන්න ඔහොම ඉන්න පොඩ්ඩක් වංගුවෙන් ඉස්සරහට එනක ඒ කියන්නේ මේක එකපාර ඔහොම පස්සට වෙනකොට රේස් කරපු ගමන් මේක මේක මෙහෙම අතාරින්න ඕනේ එතකොට තමයි නතර වෙන්නේ බ්‍රේක් කෙල්ලට දෙන්නේ හිමීට රේස් කරන්නේ බැලන්ස් නෑ ඉතින් බැලන්ස් කරගන්න කොහොමින් නොමුලින් රේස් ගන්න චුට්ටයි ඔය යටට මල්ලන්න එපා ඔය යන්නේ බබා වගේ දුර බලන්න යන්න ඕනේ ඇස්ලේට් රේස් කරන්න බෑ. ඒ කියන්නේ මොකක් හරි වෙච්ච ගමන් දකුණු අත අතාරින්න ඕනේ මුලින්ම. මේ වම් අතෙන් බ්‍රේක් එක අල්ලන්න. දැන් ටිකක් වෙයි. කඩෝ වෙනවා. බයිසිකල් වදින්න ඕනේ නේද? අර මේ වංගුවත් හරි බයෙන්න මේ වම් පැත්තේ. බයෙන්න බදන් මීට චුට්ට රේස් අඩු කරගන්න. ඇස්ලේට් එක බුරුල් කරන්න. අයිනේ යන්න ඕනේ. බය නැතුව යන්න. අය. ආන්ගේ මීට අල්ලන්න ඕනේ. බය වෙන්න එපා. බය වෙන්න එපා. ඔය යන්නේ අස්සරට බය වෙන්න එපා. මේ වම් පැත්තේ යන්න ඕනේ. අන්න එහෙම යන්න. බය වෙන්නේ. ඈ? ඔව් හිමියා. දුක ඉස්සර බලාගන්න ළඟ බලන්න එපා. සාමාන්‍ය දුරක් බලාගෙන යන්න. ඔය යන්නේ යාළුවනේ හොඳට බොරු බය තිබිලා තියෙන්නේ. හැබැයි පළවෙනි පාර මේ පටන් ගත්ත තැනදීම තව පොඩ්ඩක් මේ වැටේ නතර වෙන්නේ කියලා. ඒතර කන්දනේ. කන්ද වුණාට ඔය කොයි ඇඟේ වේගය අඩු වෙන්න ඕනේ. බය වුණා ඉතින් බය වෙනකොට ඔයා වේගය අඩු කරගන්න. මම පාරට දාන්න දන්නේ. පාරට දාන්න ඕනේ නෑ. මේ කොහොම යනකොට ටිකක් ඔය හරින් දකුණු බලාගෙන මාන එනවාද කියලා නෑනේ. අර මෙතන මොකද දාන්න. හරියනේ වා බය වෙන්න බා යංකු මීට වමට. මීට දැන් පොඩ රේස් වමට. බය වෙන්න බා. ඔන්න ඕම අල්ලගෙන වමට ගන්න වාහනේ. වම් පැත්ත. හැන්ඩල් එක වැඩි හොල්ලන්න ඕනේ නෑ. ගෙලින් තියාගෙන අඳුරු තියට රේස් යන් ටිකක්. හිමින් යනකොට බැලන්ස් අඩුයි. ඔය යන්න. අනේ බය නැතුව වමෙන් යන් තවයිනේ.
යයි ස්ලෝ කරන්න එපා යන්. ස්ලෝ කරොත් බැලන්ස් නැති වෙනවා. අවන්නේ. නෝන්ඩි මොකද්ද? බයික් එකක් පදින එක නෝන්ඩියක් නේ. යාළුවනේ මෙන්න මෙතනින් තමයි අපේ මේ හදන ගේ ගාවට යන්න තියෙන්නේ. මෙන්න මෙතන තමයි මේ අපේ මේ සෝලාර් පැනල් සිස්ටම් එකක් ගහලා දෙනවා පේනවද? මං හිතන්නේ මේක තමයි දකුණු පළාතේ විශාලම සෝලාර් පැනල් මේ සිස්ටම් එක තියෙන තැන. ඉතින් මේකෙන් මං හිතන්නේ පොට් සෑහෙන ප්‍රමාණයක් තියෙනවනේ. සෑහෙන වෝල්ටේජ් එක කම් වෙන දෙනවා මේකෙන් මං හිතන්නේ මේ දැන් වැඩි ඉවර කරන්න කිට්ටු කරගෙන තියෙන්නේ. කිට්ටු කරලා තියෙන්නේ. මේ බාන්න ගයිස්. ඔයයන් බයින තල්ලන්න දෙන්නේ. බාන්න ගයිස් මේ දකුණු පළාතේ තියෙන විශාලම මේ සෝලාර් පැනල් සිස්ටම් එක තියෙන විදිහ. යා ඔයයන් බයින තියෙන වම් පැත්තේ ඉන්නේ තියන්නේ අංගු. දැන් නම් පුළුවන්. පුළුවන් උනාට මේ පොඩ්ඩක් බයයි කරන්න. පාර උතරින් පොඩ්ඩක් අපි හරව ගමු. එතකොට වම් පැත්තේ බ්‍රේක් එක තියෙන බ්‍රේක් එක අල්ලන්න හිමීට බ්‍රේක් එක ඇල්ලුවා. දැන් චුට්ට හිමීට මේව හැන්ඩල් එක කිව්වා හිමීට චුට්ට. මම ගන්නවා. චුට්ට ඔයා ගත්තොත් යයි කැලේ ටික පාරට. පොඩ්ඩක් බයයි තාම මෙයාට මේ. අන්න ඔය යන්නේ. හැන්ඩල් එක වැඩි හොල්ලන්න ඕනේ නැහැ. සාමාන්‍ය අඟ රිලැක්ස් එකේ තද කරගන්නත් එපා හැන්ඩල් එක. ලාවට අල්ලගන්න. මම යන්නේ පාරේ මැදද? පාරේ මැදේ තියන්නේ වමට ගන්න ඕනේ තාම. කොම්පෝස්ට් එකේ ලොරියේ මෙනවා සෑහෙන්න මේ හරි. ගයිස් බලන්න මේ කොහමද? එන්න මෙයා හොල්ලන්න බෑ. ගයිස් කොහමද සෝලාර් පැනල් සිස්ටම් එක? ඔව් දකුණෙන් යන්නේ. මේ පාරේ යන පැත්ත මෙයා. වමට ගන්න පාරේ. අන්න එහෙම වමෙන් යන්න ඕනේ. ගයිස් ඉතින් ඔන්න ඔහොම තමයි මේ මෙයා බයිසිකල් පදින්නේ මේ. ඉතින් එහෙනම් අපේ වීඩියෝ බලනකොට ගොඩක් ස්තුතියි. තවත් මේ වගේ වීඩියෝ එකකින් ආයි කම්තු. බයි බයි කියන්නේ. බයි බයි. අයියේ 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 කියන්නේ. බයි.